ශ්‍රේෂ්ඨ චාරිකාවක් අපි ශ්‍රේෂ්ඨ චාරිකාවක් කියන දේ සංවිධානය කරන්නේ ඒ යම්කිසි ශ්‍රේෂ්ඨ පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීම සඳහා. එතකොට ඒ විදිහට කෘෂි කර්මාන්ත ආශ්‍රිත කෘෂි කර්මය කියන ශ්‍රේෂ්ඨ ආශ්‍රිතව දැනුමක් ලබා ගැනීම සඳහා සංවිධානය කරපු ගන්නවර ශ්‍රේෂ්ඨ චාරිකාව මගින් අපි පුළුල් දැනුමක් ලබාගත්ත කෘෂි කර්මය විෂය සම්බන්ධව. ඒක සාරාංශගත කළොත් අපි පස පිළිබඳව, ඒ වගේම තවාන් පිළිබඳව, පලිබෝධ පිළිබඳව, ඒ වගේ ගොඩක් දේවල් පිළිබඳව දැනුම ලබා ගත්තා සහ ඒ දැනුම අපි දැන් මේ විදිහට ඉදිරිපත් කරනවා. අපි කියපු ශ්‍රේෂ්ඨ චාරිකාවේ අපි මුලින්ම බලන්න ගියේ ගන්නවරුවේ තිබු කෘෂි කාර්මික මධ්‍යස්ථානය. කාලබුණිය කියලා කියන්නේ අපි යම්කිසි ප්‍රදේශයක වායුකාලයේ පවතින සාමාන්‍ය ස්වභාවයක. දේශගුණය කියලා කියන්නේ යම්කිසි ප්‍රදේශයක දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් කාලගුණික දත්ත අධ්‍යයනය කිරීමෙන් අපි තීරණය කරන වායුකාලයේ සාමාන්‍ය ස්වභාවයට. මේ කාලගුණයේ දේශගුණයේ කෘෂි කර්මාන්තයේ වැදගත් වෙන කොහොමද කියලා ගත්තොත් එහෙම අපි වගා කරන්න ඕනේ භෝගය මොනවද? එතකොට ඒක වගා කරන්න ඕනේ ආකාරය මොකද්ද? වගා කරන්න ඕනේ කාලය මොකද්ද? වගේ දේවල් තීරණය කරන්න කාලගුණය ඉතාමත් වැදගත්. මේ විදිහට කෘෂි කාර්මික කටයුතු සඳහා වැදගත් වෙන කාලගුණික දත්ත ලබා ගැනීමට පිටවලා තියෙන විශේෂ ස්ථානවලට අපි කියනවා කෘෂි කාලගුණික මධ්‍යස්ථාන කියලා. අපි මුලින්ම නරඹාවේ ගන්නවරුවේ තිබේ ඒ වගේ කෘෂි කාලගුණික මධ්‍යස්ථාන. ඒදී අපිට කාලගුණික පාරාමිති කියන්නේ මොනවද? ඒවා මනින්න යොදා ගන්න උපකරණ, ඒ වගේම අපි මනින්නේ කොහොමද? ඒවා කෘෂි කර්මාන්තයේ වැදගත් වෙන්නේ කොයි වගේ දේවල් ගොඩාක් ගැන ඉගෙන ගන්න පුළුවන් වුණා. ඒ වගේ කාලගුණික පාරාමිතියක් තමයි වර්ෂාපතනය කියන්නේ. අපි ගන්නවරුවේදී වර්ෂාපතනය මනින්න ගන්න උපකරණ වලට දෙකක් දැක්කා. ඒ තමයි සරල වර්ෂාමානය සහ ස්වයංක්‍රීය වර්ෂාමානය. සරල වර්ෂාමානය කොටස් 4කින් සමන්විත වෙනවා. කුණීරය, ආරක්ෂිත වැස්ම, ඉනසාව සහ ජලය ප්‍රසන්න වඳුන. සරල වර්ෂාමානයෙන් වර්ෂාපතනය මනින්නේ එකතු වෙන ජලය මිනිසරාවට දාලා පාටංගේ මැනගැනීම. වර්ෂාපතනය මනින්න ගන්න එක තමයි මිලිමීටර කියන්නේ. එතකොට ස්වයංක්‍රීය වර්ෂාමානයෙන් වර්ෂාපතනය මැනීමේදී මේක තියෙන විශේෂත්වය තමයි එක්රස් වෙන ජලය පැය 24 තුළ එක්රස් වෙන ජලය ස්වයංක්‍රීයව විශේෂිත කස්තර කඩදාසියක සටහන් වෙනවා. මේකෙදී අපිට වර්ෂාපතනය බලපෑතු කාල සීමාව සහ ඒකේ තීව්‍රතාවය මනින්න පුළුවන්. අපි ඉගෙන ගන්න කාලගුණික මොනවද කියලා ආලෝක බලපෑම ආකාරයක් තියෙනවා. ආලෝක තීව්‍රතාවය, ආලෝක කාල සීමාව සහ ආලෝක මාත්‍රාව. ආලෝක තීව්‍රතාවය මනින්න වලට කරන්නේ සූර්ය විකිරණ ආලෝක තීව්‍රතාවය වලට වෙන්නේ ආලෝක කාල සීමාව මනින්න වලට කරන සූර්ය දීප්තමානය. මේ උපකරණ තියෙන විදුලි ගෝලය හා කරන සූර්ය ගෝලය ඒක වැටෙන තියෙන විශේෂිත ශාස්ත්‍ර පද්ධතිය නාමික වෙලා පිළිසීම ඇති කරනවා. මේ පිළිසීම දිගමන නෙමෙයි අපිට ආලෝක කරන කාල සීමාව බලන්න පුළුවන්. අපි ගන්නවරුවේදී ශ්‍රේෂ්ඨ චාරිකාවේදී අපිට තවන් බද කිරීම වගේ දේවල් ඇසීම දකින්න අවස්ථාව ලැබුණා. එතකොට බද කිරීමක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් බද කිරීමක් කියලා කියන්නේ යම් ශාකයක කොටසක් එන ශාකයේම කියන්නේ වෙනත් කුලයක එම කුලයේම වෙනත් ශාකයකට සම්බන්ධ කිරීමක්. එතකොට බද්ධ කිරීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි අංකුර බද්ධය සහ ඍජු බද්ධය. එතකොට බද්ධ කිරීමකදී ග්‍රාහකයක් සහ අනුජයක් අපි තෝරගද්දී සැලකීමක් වෙන්න ඕනේ කරුණු කීපයක් වෙනවා. මූල පද්ධතියේ ශක්තිමත් වෙන්න ඕනේ, රෝග පරිබෝධාදීන් තොර වෙන්න ඕනේ. ඊට පස්සේ එකම කුලයේ ශාක වෙන්න ඕනේ සහ හැඟීමක් වෙන්න ඕනේ. මේවා පැවැත්වීමක් කරනවා අපි බද්ධ කිරීමේදී ශාකයක් තෝරගන්න. ශාකයක් බද්ධ කරද්දී ශාකයක් බද්ධ කරන ක්‍රම දෙකක් තියෙනවා. මේ කරන ක්‍රම දෙකෙන් පළවෙනි ක්‍රමය තමයි අපි ඉගෙන ගත්ත අංකුර බද්ධය. අංකුර බද්ධය කියන්නේ ශාකයේ අනුජේ කොටස විදියට එක් අංකුරයක් යොදාගෙන ඒක කෙලින්ම ග්‍රාහක ශාකයට බද්ධ කරන එක. ඒ විදිහට බද්ධ කරද්දී අපි මේ බද්ධ කරන්න යොදා ගන්න කැපුම් ක්‍රමානුව ඒ බද්ධ කිරීම වල
හතරක් තියෙනවා. ඒ තමයි H බද්ධය, පරස්පර බද්ධය, යටිකුරු T බද්ධය සහ උඩුකුරු T බද්ධය කියන එක. දැන් මෙන්න මේ කලින් කියව විදිහවල එක විදිහකට අපි මේ ශාකයේ ග්‍රාහකය කපාගෙන ඊට පස්සේ ඒකට අනුජය සම්බන්ධ කරලා ඒක බද්ධ කටි වලින් බෙදලා ඊට පස්සේ ඒක දින 7-10ක් අතර කාලයකට පස්සේ අපි ඒක ගතවල බලන්න ඕන. එහෙම බැලුවට පස්සේ ඒකේ අනුජය කොළ පාට වෙලා තියෙනවා කියන්නේ ඒ බද්ධය සාර්ථකයි. ඊට පස්සේ අපි තව ඉගෙන ගන්න අනිත් බද්ධ ක්‍රමය තමයි රිකිඩ බද්ධය කියන්නේ. ඒ රිකිඩ බද්ධය කරන්නේ මේ අනුජය විදිහට ශාකයක කියන්නේ අංකවල සමූහයකින් තියෙන රිකිලක් තමයි අපි ග්‍රාහක ශාකයට බද්ධ කරන්නේ. ඒ විදිහට බද්ධ කරද්දී අපි මුලින්ම කරන්නේ ග්‍රාහකෙට දෙකට මැදින් හලලා ඊට පස්සේ ඒකේ අනුජය V shape එකට කපාගෙන ඊට පස්සේ ඒක ග්‍රාහකයට සම්බන්ධ කරලා බද්ධ කටි වලින් වෙන් වෙනවා. මේ විදිහට තමයි අපි ඒ ගණන වලට කියන්නේ අවශ්‍යදී බද්ධ ක්‍රම ගැන ඉගෙන ගන්න. ඊළඟට අපි පස පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කියා. එතකොට ඉතින් අපිට පස පිළිබඳව අවබෝධයක් ලබා ගන්න වෙනම නිරීක්ෂණ කුටියක් තිබා. එතකොට මේ නිරීක්ෂණ කුටිය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පවතින පස සහ වැලි යන ඒවායේ මානසික අධිකට දැක්වීමට හැකි වුණා. ඊට අමතරව ශ්‍රී ලංකාව පුරා පුරුම විවිධ පවතින විවිධ පාෂාණ නැත්නම් ආගමික පාෂාණ, අවසානික පාෂාණ හා විපරීත යන පාෂාණ වර්ග වලට අයත් පාෂාණ දැක්වීමේ අවස්ථාව හම්බුණා. එතකොට කෘෂි කර්මාන්තයේදී ගොවවගාගෙන ප්‍රධාන උපස්ථානයවත් ප්‍රෝග්‍රෑම් තමයි පස කියලා කියන්නේ. ඒතර පස අපමණගේ වර්ෂාධිනික අවශෝෂණය කරගෙන අවශ්‍ය වෙලාවට ශාකයට ජලය ලබා දෙනවා. ඒ වගේම මාංශ ජීවිත වාසස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. භෝග රඳා පවත්වා ගැනීමට පස කෙනෙක් ක්‍රියාත්මක වෙනවා. එතකොට පස සෑදෙන්නේ කොහොමද? පස සෑදෙන්නේ ප්‍රධාන වශයෙන් මාතෘ පාෂාණවලින්. මාතෘ පාෂාණ ජීවනයේදී වගේ මාතෘ ද්‍රව්‍ය නිර්මාණය වෙනවා. එතකොට මේ මාතෘ ද්‍රව්‍ය තවදුරටත් ජීවනයේදී නොමගින් පස සෑදීම සිද්ධ වෙනවා. මේකට කියන්නේ අපි පාංශ ජනනය කියලා. එතකොට පාංශ සංකටක ඔස්සේ අපිට පාෂාණ වර්ග කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්. එකක් තමයි ආග්නේය පාෂාණ, ඊළඟ එක අවසානික පාෂාණ සහ විපරීත පාෂාණ වශයෙන්. එතකොට ආග්නේය පාෂාණ පිළිබඳ සාකච්ඡා කරනකොට ගිනිකඳ පිපිරීමෙන් පිටතට පැමිණෙන මැග්මා ඝනීභවනය වෙලා සිසිල් වීමෙන් හැදෙන පාෂාණ ආග්නේය පාෂාණ කියන හඳුනා ගන්න පුළුවන්. සහ උදාහරණ වශයෙන් ක්වාට් සහ නිර්වාණ හඳුනා ගන්න පුළුවන්. එතකොට අවසානික පාෂාණ කියන්නේ විවිධ පාෂාණ ද්‍රව්‍ය ජීර්ණය වීමෙන් අනතුරුව ඒවායේ පවතින khනිජ කොටස් සුළඟ සහ ජලය ආදී මගින් ව්‍යාප්ත වීමෙන් ඒවා බන්ධනකාරක ඔස්සේ බැඳීමෙන් නිර්මාණය වන පාෂාණ. උදාහරණ වශයෙන් අපිට කුණු සහ යකඩ ඔක්සයිඩ් ගන්න පුළුවන්. විපරීත පාෂාණ කියලා කියන්නේ ආග්නේය සහ අවසානික පාෂාණ වල තියෙන හැඩය, ස්වභාවය සහ khනිජ ආදී විවිධ විපර්යාස වලට ලක්වීම තුළින් ඇතිවන අලුත් පාෂාණ වර්ගයකට. එතකොට ඒ සඳහා උදාහරණ විදිහට නයි සහ කිරිගණු හඳුනා ගන්න පුළුවන්. එතකොට අපි ඊළඟට ඉගෙන ගමු පාංශ පැතිකඩක් කියන්නේ මොකක්ද කියලා. පාංශ පැතිකඩක් කියන්නේ කාබනික ද්‍රව්‍ය සිට මාතෘ පාෂාණ දක්වා වූ පසේ සිලස් කරා. එතකොට මේ පාංශ පැතිකඩ තුළ ඕ ස්තරය හැම නැත්නම් කාබනික ද්‍රව්‍ය ස්තරය පවතින. ඊගාවට ඒ කලාපය විශෝධන කලාපය, ඊගාවට B කලාපය හැම නැත්නම් සංචාරන කලාපය, ඊට පස්සේ C කලාපය හැම නැත්නම් අපිට ඒක කරන්න පුළුවන් මාතෘ ද්‍රව්‍ය, අවසාන වශයෙන් R කලාපය මාතෘ පාෂාණ. සහ මේ ගණනාරුව ශාස්ත්‍රීය චාරිකාව තුළදී අපිට සජීවී පාංශ පැතිකඩක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබුණා. එතකොට පාංශ වයනය කියලා කියන්නේ මේ පසේ තියෙන භෞතික ලක්ෂණයක්. ඒතර පාංශ වයනය වැලිපස්, මැටිපස් සහ ලෝමපස් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්. සහ අපි අවස්ථාවක් ලබා ගත්තා ඒවා නිරීක්ෂණය කරන්න මේ ශාස්ත්‍රීය චාරිකාව තුළින්. ඊළඟට ප්‍රථම පාංශ ව්‍යුහය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් පාංශ ව්‍යුහ 4ක් තියෙනවා. ඒ තමයි තනිකනික, ස්තම්භික, අනුකෝණ